සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් ගෙන එන්නේ USB Bluetooth pen kit එක ගැන රිව්යු එකක්. මේ ගැන දන්නේ නැති කෙනෙක්ට ගොඩක් වටිනවා. මොකද මේ USB Bluetooth pen kit එක පරණ රේඩියෝ වලට පරණ audio system Bluetooth නැති ඒවට දාන්න පුළුවන්. මම මේක ගත්තේ පෙටා වලින්. මේක රුපියල් 550ක මුදලක් වුණේ. මේ pen kit එකේම Bluetooth නැති normal pen kit එක ඔයාලට මීට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. මේක MP3 මොඩල් එකක්. මේක මෙන්න MP4 එකක්. ඒකේ වීඩියෝ අවුට්පුට් එකක් තියෙනවා. ඔයාලට රූප බලා ගන්න ඕන නම් ඒක TV එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක මීට වඩා ටිකක් ගාණ වැඩි. මේක තමයි බොක්ස් එක. මේ වගේ පෙට්ටි එක තමයි තින්නේ. මේ MP3 එක සම්බන්ධ කරන්න පුළුවන් ඩිවයිස් එහෙම තියෙනවා. අපි මේ බොක්ස් එක ඕපන් කරලා බලමු. මේක තමයි අපේ Bluetooth ඩිවයිස් එක. රිමෝට් එකක් තියෙනවා. පවර් වයර් එකක්, අවුට්පුට් වයර් එකක්. මේ වගේ වයර් දෙකකුත් එනවා මේ පැක් එකට. මම මේ ටික චුට්ටක් අයින් කරගන්නවා. මේ Bluetooth device එකේ interface එක මේ වගේ තමයි. මේ MP3 FM තියෙනවා. Bluetooth. මෙතනට තමයි chip එක දෙන්නේ. මෙතන USB AXA line එක දෙන්න පුළුවන්. මෙතන digital display එකක් තියෙනවා. මෙතන volume අඩු කරන්න පුළුවන්. volume වැඩි කරන්න පුළුවන්. මෙතන scan කරන්න පුළුවන්. ඒ කියන්නේ FM channel එකේ මේ දැන් මම ඒකේ channel scan කරන්න. මෙතන mode එක මෙතන press කරලා අපිට පුළුවන් USB Bluetooth FM AUX line ඒවා select කරගන්න. මේක press කරන් හිටියොත් channel මාරු වෙනවා. මේ දෙපැත්තෙන් ඉස්සරහට යනවා පිටිපස්සට යනවා. මේ මොඩියුල් එකේ පිටිපස්ස මෙතන මේ විදිහට තින්නේ. මේකට පවර් දෙකකින් දෙන්න පුළුවන්. කියන්නේ පවර් වර්ග දෙකක් දෙන්න පුළුවන්. මෙතන 12 වොට් වලින් දෙන්න පුළුවන්. මෙතනින් 5 වොට් වලින් දෙන්න පුළුවන්. ඒක මෙතන සඳහන් කරලා තියෙනවා. මෙතන තමයි මේ අවුට් එක තියෙන්නේ. මේ තියෙන කේබල් දෙක. මේ පවර් කේබල් එක. සාමාන්‍යයෙන් මේ 12 එකට ඔයගොල්ලන් සම්බන්ධ කරන්න. මොකද Bluetooth function එකක් තියෙන නිසා 12 එකෙන් දෙන එක තමයි වඩාත් හොඳ. මේ විදිහට ක්ලිප් වෙනවා. එතකොට මේ පිටිපස්සෙත් තියෙනවා. මෙතනට ධන 12 දෙනවා. මේ පැත්තට ඍණ 12 සම්බන්ධ කරනවා. එතකොට මේක පවර් පැත්ත. මෙන්න මේ කේබල් එක සම්බන්ධ කරන්නේ මෙතනට. මෙහෙම සම්බන්ධ වෙනවා. මේකේ මේ රතු පාට වයර් එකක් තියෙන්නේ. ඒක තියෙන්නේ FM සඳහා මේ ඇන්ටනා එක තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු වයර් තුන මේකේ මේ මැද වයර් එක තමයි ground එක. මෙතන මැද වයර් එක ground. එතකොට left right තියෙන output එක. මේක තමයි මේ USB Bluetooth pen kit එකට එන remote එක. මේ වගේ remote එකක් ඉන්නේ. මෙතන ඔයාලා මුලින් ගන්නකොට මේ වගේ කෑල්ලක් එනවා. ඒක එළියට අදින්න. එතකොට මේක ක්‍රියා තත්ත්වයට තියෙන. මොකද මේ බැටරිය ඩිස්කනෙක්ට් කරලා තියෙන නැත්නම් බැටරි එක බහින නිසා එයාලා මේ පොඩි ප්ලාස්ටික් කොළ කෑල්ලක් රඳවලා තිබ්බේ. මේක තමයි මේකේ එන රිමෝට් එක. ඔයාලට මං හිතන්නේ පැහැදිලිව තේරෙන්නේ නැතේ. මේක ඔයාගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්
පරණ FM රේඩියවලට පරණ ෝඩියෝ සිිස්ටම්මට ඒකන්නේ Bluetooth නැතිවට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ඔගලන්ගේ අලුතෙන් අදන ඇම්පලිෆය පොඩිවට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම ඉස්සරහට වීඩියෝ එකක් ඉන්න මේක සම්පූර්ණම කම්පලිට් කරපු ඇම්පලිෆය එක. එතකොට ඔගලන්ට තවත් මේක පැහැදිලිම තේරෙන් නැති කෙනෙක්ට. එනම් බොහොම ස්තුතියි. මේ වීඩියෝ එක හොඳයින ලයික් කරන්න. සුබ දවසක් හැමෝටම.